ආයිබෝවන් අද අපි මේ විග්‍රහය හරහා කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ සිද්ධ වුණු ලොකුම පෙරළියක් ගැනයි. කිසිම දෙයක් ඉතුරු වෙලා නොතිබුණු තැනකින් පටන් අරගෙන මුළු ලෝකෙම ප්‍රබලතම කාර්මික බලවතෙක් බවට පත්වුණු ජපානයේ කතාව තමයි අපි අද බලන්නේ. ඇත්තටම දෙවන ලෝක යුද්ධෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය රටක් ලෝකෙම ආර්ථික දැවන්තයෙක් බවට පත් කළේ කොහොමද? මේ ආශ්චර්ය පිටුපස තියෙන ඒ විද්‍යාත්මක කළමනාකරණ සහ සංස්කෘතික රහස් මොනවද කියන එක අපි අද හොයා බලමු. මේ රහස් තමයි අදටත් මුළු ලෝකෙම කර්මාන්ත ක්ෂේත්‍රය මෙහෙවන්නේ. හරි. මුලින්ම අපි බලමු මේ කතාවේ ප්‍රධාන අදියර පහ මොනවද කියලා. පළවෙනිව පශ්චාත් යුද්ධ කාර්මික ආශ්චර්ය, දෙවෙනුව කර්මාන්තශාලා ඇතුලේ වෙනස් වුණු කළමනාකරණ සහ නිෂ්පාදන දර්ශනයන්, තුන්වෙනුව පිටපත් කිරීමේ ඉඳලා නවීකරණය දක්වා තාක්ෂණයේ ගමන් කළ විදිහ, හතරවෙනුව මානව සම්පතයි රජයේ සහයෝගයයි ලැබුණ විදිහ සහ අවසාන වශයෙන් මේ සාර්ථකත්වයේ සැබෑ රහස. අපි යමු අපේ පළවෙනි කොටසට. ඒ තමයි පශ්චාත් යුද කාර්මික ආශ්චර්ය. ඒ කියන්නේ ජපානය අලුමතින් නැවත නැගිටිපු විදිය. දැන් අපි හිතමුකෝ දෙවන ලෝක යුද්ධය ඉවර වෙනකොට ජපානයේ තත්ත්වය ගැන. ඇත්තට මේ වෙද්දී ඒ රටේ ආර්ථිකයක් හෝ කර්මාන්තයක් කියලා කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. මේ හැමදේම මුලින්දන් පටන් ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක අති විශාල අභියෝගයක්. හැබැයි අර කතාවක් තියෙන්නේ අවශ්‍යතාවය තමයි නව නිර්මාණවල මව කියලා. ඒක මෙතනට හරියටම ගැලපෙනවා. මේ අගාධයෙන් ගොඩ එන්න නම් ලෝකයේ තියෙන කාර්යක්ෂමම පද්ධති නිර්මාණය කරන්න අවුන්ට සිද්ධ වුණා. ඒ දැඩි අවශ්‍යතාවය තමයි මේ අනාගත කාර්මික ආශ්චර්යයට අඩිතාලම උනේ. දෙවනි කොටස කළමනාකරණ සහ නිෂ්පාදන දර්ශනයන්. මේකෙදි අපි බලන්නේ කෙලින්ම කර්මාන්තශාලා බිම ඇතුලේ මොකද උන්නේ කියලා. ජපානය කලේ නිකම්ම ගොඩනැගිලි හදපු එක නෙවෙයි වැඩ කරන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලපු එක. මේකේ මූලිකම පදනම තමයි කයිසෙන් කියන සංකල්පය. කයිසෙන් කියන්නේ අඛණ්ඩ දියුණුවට. අපි ගොඩක් වෙලාවට හිතන්නේ ලොකු සාර්ථකත්වයක් ලබන්න නම් එකවරම ලොකු පෙරලියක් කරන්න ඕනේ කියලානේ. හැබැයි ජපානයේ හිතුවේ ඊට වඩා වෙනස් විදිහට දවසින් දවස ඊටම පොඩි වෙනස්කම් සහ දියුණු කිරීම නොනවත්වාම කරගෙන ගියොත් දිගු කාලීනව හිතාගන්න බැරි තරම් ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් කියලා ඕන් ලෝකෙටම ඔප්පු කළා. ඇත්තටම මේක වැඩ කරන ක්‍රමයකට වඩා ජීවන දර්ශනයක්. ඊළඟ අපූර්ව සංකල්පය තමයි just in time නැත්නම් JIT කියන ක්‍රමවේදය. මේක ලෝකෙටම හඳුන්වලා දුන්නේ ටොයෝටා සමාගම. සරලවම කිව්වොත් මේක තමයි නාස්තියේ ලොකුම හතුරා. අපිට අවශ්‍ය දේ හරියටම අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට විතරක් නිෂ්පාදනය කරන එක තමයි මෙතනදී කරන්නේ. නිකන් හිතන්න ලොකු ගබඩාවල බඩු පුරවගෙන ඉන්නව වෙනුවට මේ වගේ තදින් ඉන්වෙන්ටරිය පාලනය කරනකොට කොච්චර වියදමක් ඉතුරු වෙනව ඇද්ද? නූතන නිෂ්පාදන කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලේ මේ ක්‍රමවේදයයි. දැන් බලන්න මේ 5S ක්‍රමවේදය දිහා. මේක ඇත්තටම හරිම සිත් ගන්නාසුලුයි. මේ පියවර පහ එකක් මත එකක් ගොඩනැගිලා කර්මාන්තශාලාවක් ඇතුලේ කොච්චර කාර්යක්ෂම සහ විනයගරුක පරිසරයක් හදනවද කියන එක අපිට පේනවා. සෙයිරි, සෙයිතොන්, සෙයිසෝ, සෙයිකෙත්සු සහ ශිත්සුකේ. ඒ කියන්නේ පද්ධතිගත කිරීම, පිළිවෙල, පිරිසිදුකම, ප්‍රමිතිය සහ අවසාන වශයෙන් මේ ඔක්කොම පවත්වාගෙන යන ඩඩි විනය. මේක තමයි ඕනෑම සාර්ථක ආයතනයක තියෙන්න ඕනේ මූලිකම අත්තිවාරම. තුන්වෙනි කොටස තාක්ෂණය. කොහොමද ජපානයේ පිටපත් කිරීමේ ඉඳලා අලුත් දේවල් හොයාගන්න තැනට ඒ කියන්නේ නවීකරණය දක්වා ආවේ කියලා අපි බලමු. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය. ජපානයේ මුලින්ම Tamanගෙම දේවල් හොයාගන්න මහන්සි වුණේ නැහැ. ඔවුන් කලේ හරිම වෙනස් දෙයක්. මුලින්ම ඇමරිකාව වගේ බටහිර රටවලින් යන්ත්‍ර සහ තාක්ෂණය ගෙනල්ලා ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා කැල්ලෙන් කැල්ල ගලවලා ඊටම සියුම්ව අධ්‍යයනය කළා. ඊට පස්සේ ලබාගත් දැනුම පාවිච්චි කරලා අර මුල් බටහිර යන්ත්‍රවලට වඩා ගුණාත්මක බවෙන් වැඩි හැබැයි හදන්න යන වියදම ගොඩක් අඩු අලුත්ම නිෂ්පාදන හැදුවා. මේක නිකම්ම කොපි කිරීමක් නෙවෙයි ලෝකයේ දැවැන්තම නවෝත්පාදන බිහිවුණු අපූර්ව අවස්ථාවක්. මේ අලුත් දේවල් හදන්න නම් පර්යේෂණ කරන්න ඕනේනේ. ඉතින් රජයයි පෞද්ගලික අංශයයි අත්වැල් බැඳගෙන R&D ඒ කියන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අති විශාල මුදලක් ආයෝජනය කළා. මේ දැවැන්ත එකමුතුව මිසම තමයි ඉලෙක්ට්‍රොනික්ස්, මෝටර් රථ සහ රොබෝ තාක්ෂණය කියන මේ දැවැන්ත ක්ෂේත්‍ර තුනෙන් මුළු ලෝකෙම ප්‍රමුඛයා බවට පත්වෙන්න ජපානයට පුළුවන් වුණේ. හතරවෙනි කොටස මානව සම්පත සහ රජයේ සහයෝගය. මේක හරියට අර දැවැන්ත කර්මාන්ත එන්ජින් එකට දාන ඉන්ධන වගේ. මේ දර්ශනයන් ඔක්කොම යථාර්ථයක් කලේ ඒ මිනිස්සුන්ගේ තියෙන පුදුමාකාර කැපවීමයි. මෙතනදී සංස්කෘතික බැඳීමක් ගැන කියවෙනවා. බලන්න මේ උපුටා ගැනීම දිහා.
සේවකයා සහ ආයතනය අතර පවතින නොබිඳෙන සම්බන්ධතාවය අතිවිශාල නිෂ්පාදන ධාරිතාවක කොඳුනාරිටිය බවට පත්විය. ඇත්තටම ජපානයේ කම්කරුවන් සහ ඉංජිනේරුවන් තමන්ගේ වැඩ කරන තැන සැලකුවේ තමන්ගේම පවුරක් විදිහක. මේ දැඩි විනය, කණ්ඩායම් හැඟීම සහ පක්ෂපාතීත්වය තමයි මේ කාර්මික යන්ත්‍රයට ඇත්තටම පණ දුන්නේ. අනිත් පැත්තෙන් රජයේ මැදිහත් වීමත් මෙතනදී අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම MIT එහෙමත් නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම සහ කර්මාන්ත අමාත්‍යාංශය. රජයක් විදිහට නිකම්ම බලාගෙන ඉන්නේ නැතුව මේ MIT ආයතනය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් දුන්නා, අඩුපොලියට ණය දුන්නා, ඒ වගේ හදන බඩු විකුණ ගන්න ලෝකයේ වටේම වෙළඳ පොළවල් හොයලා දුන්නා. ජපාන කර්මාන්ත දේශ සීමාවලින් එහාට අරගෙන යන පාර කැපුවේ මේ අයයි. පස්වෙනි කොටස සාර්ථකත්වයේ සැබෑ රහස. ඒ කියන්නේ මේ යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණයෙන් ඔබට ගිය කාරණා. මේ කතා කරපු හැමදේම සාරාංශ කරලා බැලුවාම අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. මේක නිකම්ම තාක්ෂණික මැජික් එකක් නෙවෙයි. මේක පදනම් වෙලා තියෙන මූලික කරුණු තුනක් උඩ. පළවෙනි එක කොහොම හරි නාස්තිය අවම කරන එක. දෙවෙනි එක මොනව හැදුවත් ඒකේ ගුණාත්මක භාවය උපරිමයෙන්ම තියාගන්න එක. සහ තුන්වෙනි එක ලෝකය වෙනස් වෙනකොට ඒකට ගැලපෙන්න අලුත් වෙන්න තියෙන කැමැත්ත. මේ දේවල් තුන જાතියක් විදිහට ඒ මිනිස්සුන්ගේ ඇඟේම තිබුණා. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝම ගැඹුරින් හිතන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ජපානය වගේ රටක් මෙතරම් දවන්ත සාර්ථකත්වයක් ලබා ගත්තේ අර කියූපු අතිශය මූලික විනය පොඩි පියවර සහ නාස්තිය අවම කිරීම වගේ සරල දේවල් වලින් නම් අද වෙනකොට ලෝකයේ නූතන කර්මාන්ත තමන්ගේ කාලයයි සල්ලි වලටයි මොකද කරන්නේ? අපි නිකම්ම තාක්ෂණය පස්සේ විතරක් දුවමින් අපේ සම්පත් වැරදි දේවල් වලට නාස්ති කරනවාද? මේ මූලික පදනම අපිට අමතක වෙලාද? ජපානයේ මේ අපූර්ව කතාවෙන් අපිට අදටත් හෙටටත් ඉගෙන ගන්න පුරුවන් පාඩම් ගොඩක් තියෙනවා කියලා එක මතක් කරමින් අදට අපි මේ විග්‍රහය මෙතනින් නිමා කරනවා.